grade 7 ළමයින්ට අත වසරේ ළමයින්ට ස්ථිති විද්‍යාවේ පාඩම මේක කරගෙන යනවා. මම මේක නෝට් එක දීලා ගානට ක්ලියර් විදියට ස්ටෙප් බයි ස්ටෙප් යනවා. හරිද? එතකොට ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක බලන අතරේ ගානට නෝට් එක මාත් එක්ක ලියාගෙන හරිද? මේක ඔයාලට කවර් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ ස්ථිති විද්‍යාවේ පාඩම. හරි. එතකොට මේක අපි කරගෙන යන්නේ මේ විදියට. ඔයා දැන් මේ වෙලාවේ කවර් කරගත්තු කට්ටිය ඉන්න පුළුවන්. කවර් කරගත්තු කට්ටිය වීඩියෝ එක යව බලන්න. මේ ස්කිප් කර බලන්න කොටස්. හරිද? වීඩියෝ මේක යුනිට් 2 එක කවර් වෙච්ච නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ මේ වෙද්දි. හරි. දැන් මේ දවස්වල ස්ථිති විද්‍යුතය අපි නම් කරා. හරිද? ස්ථිති විද්‍යුතය මේ කවර් වෙච්ච නැති කට්ටිය ගානට ක්ලියර් විදියට මාත් එක්ක නෝට් එකක් ලියාගෙන හරිද? මම නෝට් එක කියනවා. නෝට් එකක් තියාගෙන චූටි නෝට් එකක් දෙනවා අපි. හරි. මේක කවර් කරගන්න පුළුවන් වීඩියෝ එක බලලා ඉවර වෙද්දි සම්පූර්ණ පාඩම. හරිද? එතකොට මේ ස්ථිති විද්‍යුතය. හරි. මොකද්ද මේ ස්ථිති විද්‍යුතය කියන්නේ? හරිද? ස්ථිති විද්‍යුතය කියන්නේ ස්ථිති කියන්නේ මොකක්ද? ස්ථිති කියන්නේ ස්ථිරයි කියන එකනේ. කියන්නේ ගලාගෙන යන්නේ වගේ එකක්. තැනකින් තැනකට යන්නේ නැහැ. හරි. ස්ථිති විද්‍යුතය කියන්නේ එතකොට වස්තු වල තියෙන මේ ගලාගෙන යන්න තිය ආරෝපණ තියෙනවා. හරි. දැන් ඔන්න කරන්ට් එක හිතන්නකො. කරන්ට් එක ගලාගෙන යනවන්නේ. ස්විච් එක දැම්මම මේ අපි හිතමුකෝ මෙතන අතනින් ස්විච් එක දැම්මම මෙතන බල්බ් එකට එනවනේ. හරි. ඒක මේ මොකක්ද? ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් කියන්නේ ඒක මේ ධාරා විද්‍යුතයක් නේ. ඒක ගලාගෙන යනවා. මේ විද්‍යුතේ ගලාගෙන යනවා නම් ධාරා විද්‍යුතයනේ. හරිද? මේක ස්ථිති විද්‍යුතය කියන්නේ ඒ කියන්නේ අංශු වල පවතින මොනවද? විද්‍යුත් ආරෝපණ. හරි. අංශු වල පවතින විද්‍යුත් ආරෝපණ ඒව ගලාගෙන යන්නේ නැහැ. හරි. ගලාගෙන යන්නේ නැහැ. අංශු වල පවතින විද්‍යුත් ආරෝපණ. හරිනේ. එතන මොනවද ඒ කියන්නේ? අංශු වල පවතින විද්‍යුත් ආරෝපණ ඒව ගලාගෙන යන්නේ නැහැ. හරි. ඒව තමයි මොනවද? ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන්නේ. හරි. අපි මේකට ඩෙෆිනිෂන් එකක් නැත්තම් නිර්වචනයක් කරමු. හරි. හරි. දැන් මගේ අතේ තියෙනවා පෑනක් නේ. පෑනක් තියෙනවා, කොළ කෑල්ලක් තියෙනවා. හරිද? දැන් මේක මේ පොඩියට මම ඉරා ගන්නවා. හරිද? චූටි පොඩි කෑලි වලට ඉරා ගන්නවා. හරි. චූටි පොඩි කෑලි වලට අපි ඉරා ගන්නවා. හරිද? හරි. මේ මොනවද තියෙන්නේ මගේ ගතේ? හරි. මේ චූටියට මම ඔන්න කොළ කෑලි ටිකක් හදාගත්තා. හරි. දැන් කොණ්ඩේ මෙහෙම ඔළුවේ පෑන අතුල්ලලා හරි. මෙතන තියෙනවා. හොඳේ. තියෙනකොට මේ දැක්කද? ආකර්ෂණය වෙනවා. හරිද? මේ මොකද්ද දැන් අපි කරලා පෙන්නුවේ? හරි. දැන් අපි කරලා පෙන්නුවා. හරිද? මේ පෑනක් අරගෙන මේ මොකක්ද? බෝල් පොයින්ට් පෑනක් කියමුකෝ. හරි. මේ ලියන්න ගන්න පෑන් තියෙන්නේ. හරිද? පෑන අතුල්ලලා මේ පොඩි කොළ කෑලි ළඟට ගෙනියනවා. කොළ කෑලි ළඟට ගෙනියනවා මෙන්න බෝලේ ඇලෙනවා. හරිද? කොළ කෑලි ඇලෙනවා. පෑන ගිහිල්ලා මෙහෙම ඇලෙනවා. හරි. පෑන ගිහිල්ලා මෙහෙම කොළ කෑලි ඇලෙනවා. හරි. හරිද? පෑන ගිහිල්ලා කොළ කෑලි ඇලෙනවා. හරිනේ. දැන් ඉන්නේ ඒකේ ප්‍රශ්නයක් නේ. හරි. නේද? එතකොට මේක ඇලෙන්න නම් ආකර්ෂණය වෙන්න බෑනේ. ඒ කොළ කෑලි කොහොමද ආකර්ෂණය වෙන්නේ? හරි. ඒක ආකර්ෂණය වෙන්න මේ පෑනට යම්කිසි ආරෝපණයක් ලැබුණානේ. මොකක් හරි පෑනට ආරෝපණයක් හම්බෙන්නේ බෑ. හරි. දැන් හරිනේ නේද? දැන් මේ ආරෝපණ වර්ග මොනවද තියෙන්නේ? ඔයාලා දන්න ආරෝපණ වර්ග මොනවද තියෙන්නේ? හරි. ආරෝපණ වර්ග දෙකයි තියෙන්නේ. ධන ආරෝපණ, ඍණ ආරෝපණ. හරි. ධනට ධන හරියනවද? නැත්නම් හිතන්නකො මේ එක වගේ අය කැමතිද ලං වෙන්න? නෑනේ. එක වගේ අය ලං වෙන්න කැමති නෑනේ. හරි. ඒ කියන්නේ ධනට ධන හරියන්නේ නෑනේ. ඍණ හරියන්නේ නෑනේ. ඒ වගේ මේ එක වගේ කට්ටිය කැමති නෑ ආකර්ෂණය වෙන්න. හරි. ධන ආරෝපණ වලට ඍණ ආරෝපණනේ ආකර්ෂණය වෙන්නේ. හරිද? දැන් මේ පෑනේ උනේ මොකක්ද? මෙයා මේ පෑන අපි මෙහෙම පිරිමදිනකොට පිරිමදිද්දී ආරෝපණය වෙලා මෙන්න මේ කොළ කෑලි ටික මේකට ආකර්ෂණය වෙනවා. හරිද? උන්නේ සංසිද්ධිය තමයි මේවා මේ වගේ විද්‍යුත් ආරෝපණ හටගන්න. හරි. මේ විද්‍යුත් ආරෝපණ හටගන්න ඒ හටගෙන ද්‍රව්‍ය එකිනෙකට ආකර්ෂණය වෙන මේ විදිය තමයි අපි මේ ස්ථිති විද්‍යුතේ කතා කරන්නේ. හරිද? දැන් මෙහෙම ලියා ගන්නකො. මේ විදිහට ලියා ගන්න.
හරිද? මම මෙහෙම නෝට් එක කියාගෙන යනවා. හරි. මේක ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. ඉතා කුඩා ප්‍රමාණයේ වේලි කඩදාසි කැබලි කිහිපයක් කපා ගන්න. හරි. ඉරා ගන්න. නැත්නම් කපා ගන්න. එම කඩදාසි කැබලි මේසයක් මත තබා. එම කඩදාසි කැබලි මේසයක් මත තබා. දැන් පෑනකින් වියලි හිසකෙස් පිරිමැද පෑන කඩදාසියට ලං කරන්න. එහිදී පෑනට කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වන බව නිරීක්ෂණය කළ හැකියි. හරිද? දැන් ළමයි මේ විද්‍යාඥයෙක් හිටියා විලියම් ගිල්බර්ට් කියලා. හරිද? විද්‍යාඥයෙක් හිටියා නම මොකද්ද? විලියම් ගිල්බර්ට්. විලියම් ගිල්බර්ට්. හරි. විලියම් ගිල්බර්ට් තමයි විද්‍යාඥයෙකුගේ නම. කවුද? විලියම් ගිල්බර්ට්. හරි. විලියම් ගිල්බර්ට් කියන මේ විද්‍යාඥයා දවසක් හරිද? ඇම්බර් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. හරි. ගස් වලින් ගන්න මේ අර මැලියම් මත් නෙවෙයි ගස් වලින් අර මේ ගහ කපනකොට අර එනවනේ නිකන් කිරි එකක් වගේ මේ නිකන් අර රතු පාට අර මේ ගස් වල මිදිලා තියෙනවම දැකලා තියෙනව නේද? හරි. අවුරුදු ගානකට කලින් හිටපු ඩයිනෝසරයන්ගේ ලේ බීපු මදුරුවෙක්ගෙන් DNA අරගෙන ඩයිනෝසරය හදාන්නේ ජුරාසික් පාක් කියලා. අර ඒ වගේ මේ ඇම්බර් කියලා ගස් වලින් එන ද්‍රව්‍යයක් තියෙනවා. හරිද? ඇම්බර් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. මේ ඇම්බර් කුට්ටියක් අරගෙන මේ විද්‍යාඥයෙක් එක දවසක් මොකක්ද කරන්නේ? හරි. මෙයා මේක පිරිමැදලා බලනවා. හරි. පිරිමැදලා මේකට අර ඒක කුඩා පිහාටු කොළ කෑලි චූටි අර අපි දැන් කරේ කඩදාසි. හරි. කඩදාසි ඉරාගත්තු කඩදාසි. හරි. ඒ වගේව ලං කරනවා. මොකද්ද? ඒ කඩදාසි වගේව ලං කරන පිහාටු කඩදාසි වගේව ලං කරනකොට ඒත් ඔය වගේම මෙහෙම ඇලෙනවා. හරි. ඔන්න ඕකෙන් තමයි පළවෙනි වතාවට මොකද්ද හොයාගත්තේ? පළවෙනි වතාවට මේ වගේ මේ ද්‍රව්‍ය පිරිමැදිනකොට මොකක්ද වෙන්නේ? පිරිමැදීමේ හේතුවෙන් ද්‍රව්‍ය වලට අර ආරෝපණය වෙනවා. හරි. ඒ ආරෝපණයෙන්ද වස්තු එකිනෙක ආකර්ෂණය වෙනවා. ඔන්න කතාව මුලින්ම විලියම් ගිල්බර්ට්. හරි. විලියම් ගිල්බර්ට් කෙනෙක් කෙනා හොයාගත්තේ ඇම්බර් කියන ද්‍රව්‍ය මේ ඇම්බර් කියන ද්‍රව්‍ය පිරිමැදලා මේ ඒවට අර කුඩා කඩදාසි කැබලි පිහාටු වගේ පොඩි දේවල් ඇලෙන්න ගත්තා. හරි. ඒකෙන් තමයි හොයාගත්තේ. දැන් මේක මේ හරි. දැන් මෙහෙම වෙනම ලියන්නකො. හරි. මෙහෙම වෙනම ලියන්නකො. යටින් ලියන්න. මුල් වරට කුඩා කඩදාසි වලින් දැන් මෙහෙම යටින් ලියන්න. දැන් මෙහෙම වෙනම ලියන්නකො. පිරිමැදීම මගින් වෙනම ලියන්න. පිරිමැදීම මගින් කුඩා කඩදාසි කැබලි වැනි වස්තුන් පිරිමැදීම මගින් කුඩා කඩදාසි කැබලි වැනි වස්තුන් ආකර්ෂණය කර හැකි බව මුල්වරට සොයා ගන්නා ලද්දේ විලියම් ගිල්බර්ට් නම් විද්‍යාඥයායි. එහිදී ඔහු ඇම්බර් නැමැති ද්‍රව්‍යයක් පිරිමැදීම මගින් කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කර හැකි බව පෙන්වා දුන්නා. කුඩා කඩදාසි කැබලි වැනි ද්‍රව්‍ය ආකර්ෂණය කර හැකි බව පෙන්වා දුන්නා. හරිද? මේක යටින් ඇඳ ගන්න. හරිද? මේක ඇඳ ගන්න යටින්. හරිද ළමයි? මේක ඇඳගත්ත නේද? හරි. අපි මේ ස්ථිති විද්‍යුතයට අපි මේ නිර්වචනයක් ලියමු. හරිද? ස්ථිති විද්‍යුතයේ නිර්වචනයක් ලියමු. හරිද? දැන් ස්ථිති විද්‍යුතය අපි හඳුන්වන්න යන්නේ. නිර්වචනයක් අපි ලියමු. හරිද?
හරි. පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත පිට හට ගන්නා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හැඳින්වෙන්නේ නේ. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. හරිද? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. හරි. දැන් මොකක්ද? මෙන්න අපි නිර්වචනය හදාගත්තා. හරිද? දැන් අපි කතා කරා මෙච්චර වෙලා හරිද? දැන් අපි මෙච්චර වෙලා කතා කරා මොකක්ද? මේ පිරිමැදීම නිසා මොනවද හටගන්නේ? පිරිමැදීම නිසා තමයි මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ. පිරිමැදීම නිසා. හරි. ද්‍රව්‍ය මතු පිට හට ගන්නා පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිට හට ගන්නා ගලා නොයන ස්ථಿತಿ විද්‍යුත් එහෙනම් ගලා නොයන විද්‍යුත් ආරෝපණ. හරි. පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිට හට ගන්නා ගලා නොයන විද්‍යුත් ආරෝපණ තමයි මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියන්නේ. හරිද? මොකක්ද ආයි කියන බලන්න. පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත පිට හට ගන්නා ගලා නොයන විද්‍යුත් ආරෝපණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හැදෙන්නේ. හරිද? අපේ පිරිමැදීමෙන් තමයි මොකක්ද? පිරිමැදීමනේ මේක හැදෙන්නේ. පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත පිට හැදෙන විද්‍යුත් ආරෝපණ ලෙසනේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හැදෙන්නේ. හරි. දැන් මේක ලියාගෙන අපි මේක ලියාගෙන මේක අපි මයින්ඩ් මැප් එක වගේ දාගමු. ස්පෙෂලිම මගේ ක්‍රමය තමයි මේක අර මේ ඩෙෆිනිෂන් එක දෙන්නෙම මයින්ඩ් මැප් එකක් විදියට. මේක ඔයාලට ගලපලා ලියා ගන්න පුළුවන්. හරි. මේකට මයින්ඩ් මැප් එකක් විදියට මම දෙන්නේ. හරි. මේක ඔයාලට ගලපලා ලියා ගන්න පුළුවන්. හරි. දැන් ඔය මයින්ඩ් මැප් එක ලියා ගන්න. මොකක්ද එතකොට මේ අය කියන්නේ පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිට හට ගන්නා ගලා නොයන විද්‍යුත් ආරෝපණ. හරි. ගලා නොයන විද්‍යුත් ආරෝපණ තමයි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියන්නේ. හරිද? ඊට ලියා ගන්න. හරි. බෝඩ් එක බලන්න තව එක සැරයක් කියන්න. මාත් එක්කම කිව්වනම් ඔයාලට මතක හිටිනවා. හරිද? පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත පිට හට ගන්නා ගලා නොයන විද්‍යුත් ආරෝපණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හැඳින්වේ. පිරිමැදීම නිසා හට ගන්නා පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිට හට ගන්නා ගලා නොයන විද්‍යුත් ආරෝපණ මොනවද? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හැඳින්වේ. හරිද? දැන් මේ විද්‍යුත් ආරෝපණ මොනවද තියෙන්නේ? හරි. අපි කියන විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. මොනවද? විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. ධන හා ඍණ ආරෝපණ. හරි. අපි ඒකත් යටින් ලියාගමු. මෙහෙම ලියන්න. විද්‍යුත් ආරෝපණ වර්ග දෙකකි. හරි. විද්‍යුත් ආරෝපණ වර්ග දෙකකි. විද්‍යුත් ආරෝපණ වර්ග දෙකකි. අංක 1 කියලා දාන්න. ධන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඍණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. හරි. ධන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඍණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. හරි. හරි. දැන් එහෙම යටින් ලියා ගන්න. එකම වර්ගයේ ආරෝපණ වෙන පෑනකින් සජාතීය ආරෝපණ ලෙස හැඳින්වේ. එකම වර්ගයේ ආරෝපණ වෙන පෑනකින් ලියන්නේ ඒතර සජාතීය ආරෝපණ ලෙස හැඳින්වේ. හරි. වෙනස් වර්ගයේ අපෝ ඊළඟට ලියන්න වෙනස් වර්ගයේ ආරෝපණ විජාතීය ආරෝපණ ලෙස හැඳින්වේ. හරි. දැන් ඔන්න ළමයි මේ ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. හරිද? ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. මොනවද? ධන හා ඍණ ආරෝපණ. හරි. දැන් මේ අපි හිතමු නිකන් මේ හරි මේ ධන ආරෝපණ කියන වස්තුවක් තියෙනවා. හරි. ඍණ ආරෝපණ ඍණ විදියට ආරෝපණ වෙලා තියෙන වස්තුවක් තියෙනවා. හරි. මේ හරි. දැන් මෙයා හිතමුකෝ මේක අපි හිතමුකෝ මේ දණ්ඩක් කියලා. මේ නෑ මොකක් හරි වස්තුවක් තියෙනවා. හරි. මෙයා ධන විදියට ආරෝපණ වෙලා තියෙනවා. හරි. වස්තුවක් තියෙනවා මෙයා ධන විදියට ආරෝපණ වෙලා තියෙනවා. හරි. තවත් වස්තුවක් තියෙනවා. හරි. මෙයා ඍණ විදියට ආරෝපණ වෙලා තියෙනවා. හරි.
මේ වස්තුව ඍණ විදියට ආරෝපණය වෙලා තියෙන්නේ. හරි. දැන් ළමයි හිතන්නකෝ මේ එක වගේ කට්ටිය එකට ඉන්න කැමති නැහැනේ නේද? එක වගේ කට්ටිය එකට ඉන්න කැමති නැහැනේ. එක වගේ කියන්නේ එකම සෙට් එක එකට සෙට් වෙන්නේ නැහැනේ. හරි. එහෙම එකක් තියෙනවනේ. يعني ධන කට්ටිය ධනත් එක්ක සෙට් නැහැනේ. ඒ කියන්නේ නිකන් අර රිලෙන්ස් එකට වගේනේ. හිතන්න එකම වගේ කට්ටිය ඉන්නකොට දැන් ඉන්නවා මේ හරි නායට අහන්න සෙට් එක හිටු උන් සෙට් එකම එක වගේ නේ. එකෙක්ටවත් අල්ලන්නේ නැහැනේ නේ. කෙනෙක්ටවත් මේ සෙට් වෙන්නේ නැහැ. හරි. එක වගේ සෙට් එක වගේ කට්ටියට කැමති නැහැ. හරි. ධන කට්ටියට කැමති නැහැ. ඍණ කට්ටියට කැමති නැහැ. හරි. ධන කට්ටිය කැමති ඍණ කට්ටියට, ඍණ කට්ටිය කැමති ධන කට්ටියට. හරිද? එතකොට ධන කට්ටිය ඍණ කට්ටිය ආවම ටික් ගාලා එයි. හරි. ධන කට්ටිය ධන කෙනෙක් ගේනවා මං හිතන්න මෙයා ධන කෙනෙක්. හරිද? මේ නිල් පාටින් ඉන්නේ ධන කෙනා. හරිද? මේ රතු පාටින් ඉන්නේ ඍණ කෙනා. හරි. ගෙන ආපු ගමන් ළඟට ගෙනියනකොටම ටික් ගාලා එනවා නේ. ඒක තමයි මේ ධන කට්ටිය කැමති මොකේද? ඍණ කට්ටියට. හරි. මේ දෙක ආකර්ෂණය වෙනවා. හරි. මේ දෙක මෙයා මෙහෙට ආකර්ෂණය වෙනවා. හරි. ඒක ලියමු. හරි. මේ දෙන්න එකට ආකර්ෂණය වෙනෝනේ. මෙයා මෙහෙට එනවා මෙයාත් මෙහෙට එනවා. හරි. දෙන්න එකට කැමති. හරි. එතකොට මේ මෙහෙම ලියන්නකෝ. හරි. එතකොට ඒ කියන්නේ මේ එකම වෙනස් වර්ගයේ ආරෝපණ වලට අපි කිව්වේ විජාතීය ආරෝපණ කියලා. හරි. එකම වර්ගයේ ආරෝපණ හිටියොත් එයාලා සමාන නම් සජාතීය සයන්නේ. සමාන නම් සජාතීය වෙනස් නම් විජාතීය. හරි. වෙනස් නම් විජාතීය සමාන නම් සජාතීය. කො සමාන නම් සජාතීය වෙනස් නම් විජාතීය. හරි. මේ සමාන නම් සජාතීය මේ දෙන්න වෙනස්නේ. විජාතීය කට්ටිය එතකොට වෙනස් කට්ටියකට සෙට් වෙනවා. විජාතීය කට්ටිය නැත්නම් වෙනස් කට්ටියකට සෙට් වෙනවා. හරි. දැන් ලියමු. හරි. සමාන කට්ටියකට ඈත් වෙනවා. හරි. ඒ කියන්නේ සජාතීය කට්ටිය විකර්ෂණය වෙනවා. විජාතීය කට්ටිය ආකර්ෂණය වෙනවා. මේ දෙන්න ආකර්ෂණය නෙවුනේ නේ. අපි ඒකත් ලියමු. හරි. මේ දෙන්න උනේ ආකර්ෂණය වුණා. හරි. ආකර්ෂණය වුණා. මේ හරි. මෙහෙම වෙනම දාලා ලියන්න. හරි. වෙනම දාලා ලියන්න. මෙහෙම ලියන්න. වෙනස් වර්ගයේ ආරෝපිත වස්තු හෙවත් වෙනස් වර්ගයේ ආරෝපිත වස්තු හෙවත් විජාතීය ආරෝපණ සහිත වස්තු. විජාතීය ආරෝපණ සහිත වස්තු ආකර්ෂණය වේ. හරි. එතකොට විජාතීය ආරෝපණ වෙනස් කට්ටිය තමයි ආකර්ෂණය වෙන්නේ නේ. හරි. ඒක දාලා ඒක ලියලා මේක ඇඳ ගන්නවා. හරි. හරි නේද? මකනවා මේක. හරි. මේ දැන් හොඳයි. දැන් මෙන්න මෙහෙම එකක්. හරි. දැන් අර වගේම අපි කිව්වා මොකක්ද? මෙයාත් ධන කෙනෙක් ඉන්නවා. හරි. මෙයාත් ධන කෙනෙක් ඉන්නවා. හරි. මෙයාත් ධන විදියට ආරෝපණය වෙලා තියෙනවා. හරි. මෙයාත් ධන විදියට ආරෝපණය වෙලා තියෙනවා. හරිද? දැන් ළමයි මේ විජාතීය ආරෝපණ දෙකක් එකට මොකක්ද උනේ? ආකර්ෂණය වුණානේ. හරිද? සජාතීය ආරෝපණ ලං කරනකොට යාළ ඈත් වෙනවා. හරි. ලං කරනකොට අමාරුයි අපිට අතට අමාරුයි කියලා දැනනවා. හරි. යාළ විකර්ෂණය වෙනවා. මොකද්ද වෙන්නේ? විකර්ෂණය වෙනවා. හරි. සජාතීය කට්ටිය නැත්නම් සමාන කට්ටිය යාළ එකට ඉන්න කැමති නැහැ. හරිද? සමාන කට්ටිය එකට ඉන්න කැමති නැහැනේ. නේද? සජාතීය කට්ටිය එතකොට විකර්ෂණය වෙනවා. හරිද? සජාතීය කට්ටිය මොකක්ද වෙන්නේ? විකර්ෂණය වෙනවා. හරි. සමාන කට්ටිය අර යන්නමයි කැමති. ලං වෙන්න කැමති නැහැ නේද? හරි. සජාතීය ආරෝපණ මොකක්ද වෙන්නේ එතකොට? විකර්ෂණය වෙන්නේ. හරි. සජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවා. දැන් ආපහු වෙනම ලියන්න. සමාන ආරෝපණ සහිත වස්තුවේවත් සජාතීය ආරෝපණ සහිත වස්තු. සජාතීය ආරෝපණ සහිත වස්තු එකිනෙකින් විකර්ෂණය වේ. කියලා මේක ලියා ගන්න. හරි. මේක ඇඳ ගන්න. නිරූප සටහන ඇඳ ගන්න. හරි නේද? හරි ළමයි නේ.
එතකොට මේ දැන් අපි දන්නවා මොකක්ද සජාතීය ආරෝපණය තියෙන කට්ටිය නැත්නම් සමාන කට්ටිය ඈත් වෙන්නමයි දඟලන්නේ. හරි වෙනස් කට්ටිය තමයි ලඟ වෙන්න කැමතිනේ. සාමාන්‍ය එහෙමනේ නේද? සමාන කට්ටිය කැමති නෑනේ නේද? අර එකට ඉන්න අර වෙනස් කට්ටියනේ ගොඩක්. වෙනස් කට්ටිය තමයි ආකර්ෂණය වෙන්නේ. හරිද? ඒක තවත් හරි නේද? මාතෘකාවක් දාලා ලියන්න. විවිධ ද්‍රව්‍ය මාතෘකාවක් විවිධ ද්‍රව්‍ය පිරිමැදීමේදී හටගන්නා ආරෝපණ. විවිධ ද්‍රව්‍ය පිරිමැදීමේදී හටගන්නා ආරෝපණ. හරි. විවිධ ද්‍රව්‍ය පිරිමැදීමේදී හටගන්නා ආරෝපණ. දැන් ඔන්න ළමයි. හරිද? දැන් ළමයි මෙහෙමයි. දැන් වීදුරු දණ්ඩක් තියෙනවා වීදුරු වලින් හදපු. හරි. වීදුරු දණ්ඩක් තියෙනවා. හරි. ඡේදරෙදි දන්නවනේ ළමයි නේ. ඡේදරෙදි කියන්නේ මොනවද? අපි මේ අඳින ඡේදරෙදි මේ අඳන් ඉන්න රෙදි. ඡේදරෙදි අඳන් ඉන්න වගේ රෙදි තියෙනවනේ. ඒවනේ ඡේදරෙදි නේද? ඈ මේ අපි අඳන් ඉන්න ඡේදරෙදි නේද? නැද්ද? ඡේදරෙදිනේ. හරි. වඩේ අඳිමු. හරි මේ ඡේදරෙද්දක් හරිද? ඡේදරෙද්දක් උයි මම ගන්නවා දැන් ඡේදරෙද්දක්. හරි. ඡේදරෙද්දක් අරගෙන හරිද? වීදුරු දණ්ඩක හොඳට අතුල්ලනවා. මොකක්ද? ඡේදරෙද්දක් අරගෙන වීදුරු දණ්ඩක් අරගෙන ඡේදරෙද්දේ හොඳට පිහ දානවා. හරි. පිහ දැම්මට පස්සේ මෙන්න මේ කවුද? මෙන්න මේ වීදුරු දණ්ඩ ආරෝපණය වෙන්නේ ධන විදියට. හරි. වීදුරු දණ්ඩ ආරෝපණය වෙන්නේ ධන විදියට. හරි. වීදුරු දණ්ඩ ආරෝපණය වෙන්නේ ධන විදියට. හරි. රෙද්ද ආරෝපණය වෙන්නේ නැත්නම් ඡේද රෙද්ද ආරෝපණය වෙන්නේ ඍණ විදියට. හරි. ඡේද රෙද්ද ආරෝපණය වෙන්නේ ඍණ ආරෝපණය වෙන්නේ. හරි. ඡේද රෙද්ද ඍණ ආරෝපණය වෙන්නේ. මොකක්ද ළමයි කියන්නේ? හරි. දණ්ඩ වීදුරු දණ්ඩ ධනාරෝපිතයි ඡේද රෙද්ද ඍණාරෝපිතයි. දණ්ඩ ධනාරෝපිතයි රෙද්ද ඍණාරෝපිතයි. අපි ඒක මතක තියාගන්න ඕනේ ලේසියෙන්. හරි. ඒක අපි මතක තියාගන්න ලේසියෙන් කොහොමද? දණ්ඩ ධනාරෝපිතයි රෙද්ද ඍණාරෝපිතයි. මේක මාත් එක්ක කියන්න බලන්න දණ්ඩ ධනාරෝපිතයි රෙද්ද ඍණාරෝපිතයි. හරි. අපි ඒක මතක තියාගන්නේ මේ දණ්ඩ නම් දැයන්නේ දණ්ඩ ධනාරෝපිතයි රෙද්ද ඍණාරෝපිතයි. හරි. මේ තියෙන්නේ මොකක්ද? වීදුරු දණ්ඩ. හරි. වීදුරු දණ්ඩ. හරි. වීදුරු දණ්ඩ. හරි. වීදුරු දණ්ඩක් අතුල්ලලා ඡේද රෙද්දක මේ අපි අඳන් ඉන්නවා වගේ ඡේද රෙද්දක අතුල්ලවම හරි රෙද්ද ඍණාරෝපිතයි දණ්ඩ ධනාරෝපිතයි. හරි. ඒක මතක තියාගන්න ලේසි එහෙම. හරිද? ඊට පස්සේ ළමයි දැන් මම ගන්නවා එබනයිට් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. හරි. එබනයිට් කියලා අයියි හරි මේ වීදුරු තරම් ලේසියෙන් බිඳෙන්නේ නැහැ. හරිද? එබනයිට් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. ඒක වීදුරු තරම් ලේසියෙන් බිඳෙන්නේ නැහැ. හරිද? එබනයිට් දණ්ඩක් ගන්න. හරි. මම දැන් මොකද්ද ගන්නෙ? කලින් ගත්ත වීදුරු දණ්ඩක්. හරිද? දැන් ගන්නවා එබනයිට් දණ්ඩක්. එබනයිට් දණ්ඩක් ගන්නවා. හරි. එබනයිට් දණ්ඩක් අරගෙන එයත් අතුලනවා මොකේද? මෙන්න මේ වගේම ඡේද රෙද්දක. හරි. එයත් අතුලනවා ඡේද රෙද්දක. හරිද ළමයි? එයත් අතුලනවා ඡේද රෙද්දක. මෙන්න මේ වගේ ඡේද රෙද්දක. ඡේද රෙදි කැබැල්ලක. ඈ. පේනව නේද? ඡේද රෙදි කැබැල්ලක. හරි. එබනයිට් දණ්ඩ ඒ වගේම ඡේද රෙදි කැබැල්ලක අතුලනවා. හරිද? එබනයිට් දණ්ඩ දැන් මොකක්ද ළමයි? එබනයිට් දණ්ඩක් ගත්තා ඡේද රෙද්දක ඇතුළු. ඒත් මොකක්ද වෙන්නේ? එබනයිට් දණ්ඩක් ඡේද රෙද්දක ඇතුළුවත් දණ්ඩට මොන ආරෝපණයද? දණ්ඩට එන්නේ ධන ආරෝපණ. හරිද? මම කිව්වනේ කලින් දැයන්න එන්නේ දණ්ඩට එන්නේ ධන ආරෝපණ. දණ්ඩට එන්නේ ධන ආරෝපණ රෙද්දට එන්නේ ඍණ ආරෝපණ.
හරි. ඡේද රෙද්දට එන්නේ ඍණ ආරෝපණ. එබනයිට් දණ්ඩට එන්නේ ධන ආරෝපණ. හරිද? දැන් මම කිව්වා වීදුරු දණ්ඩක් අපි ඡේද රෙද්දක අතුල්ලනවා. හරි. වීදුරු දණ්ඩක් අරගෙන මේක හිතන්න වීදුරු දණ්ඩ. හරි. ඡේද රෙදි කෑල්ලක් අරගෙන හොඳට අතුල්ලනවා. හරි. ඡේද රෙදි කෑල්ලක් අරගෙන හොඳට අතුල්ලනවා. ඒ අතුල්ලුවක් දණ්ඩට එන්නේ වීදුරු දණ්ඩට ධන ආරෝපණ රෙද්දට ඍණ ආරෝපණ. එබනයිට් දණ්ඩට ධන ආරෝපණ රෙද්දට ඍණ ආරෝපණ. හරි. දණ්ඩට ධන රෙද්දට ඍණ. හරිද? දණ්ඩට ධන රෙද්දට ඍණ. දේශී මත තියාගන්නේ. හරි. දැන් ලියන්නකෝ. මෙහෙම ලියන්න. හරි. එක කියලා දාලා ලියන්න. හරි. එක කියලා දාලා ලියන්න. වීදුරු දණ්ඩක්ගෙන ඡේද රෙදි කැබැල්ලක ඇතිල් වූ විට වීදුරු දණ්ඩක්ගෙන ඡේද රෙදි කැබැල්ලක ඇතිල් වූ විට වීදුරු දණ්ඩ වෙන පාට පෑනකි. හරි. රතු පාට වගේ පෑනකින් ලියන්න. වීදුරු දණ්ඩ මොකක්ද? මොන ආරෝපණයද වෙන්නේ? ධන ලෙස ආරෝපණය වේ. රෙදි කැබැල්ල පාට ධන ලෙස ආරෝපණය වේ. හරි. ධන ලෙස ආරෝපණය වේ. ඊට පස්සේ මේ කලින් ලියපු පාට පෑනේ ඡේද රෙදි කැබැල්ල අය පාට මාරු කරලා ඍණ ලෙස ආරෝපණය වේ. හරි. ඡේද රෙදි කැබැල්ල ඍණ ලෙස ආරෝපණය වේ. හරිද නේද? ඒක ලියලා මේ උඩ රූප දෙක විතරයි ලියාගන්නේ. හරිද? මේ එබනයිට් දණ්ඩ ඇඳලා මේ වීදුරු දණ්ඩ ඇඳලා ඡේද රෙදි කැබැල්ල ඇඳලා ඡේද රෙදි කියන එක නම් කරගන්න, වීදුරු දණ්ඩ කියන එක නම් කරගන්න. යටේ ගඳින්න එපා. හරිද? ඇඳගන්න. හරි නේද? ඒක ඇඳගත්තනේ. දැන් ආපහු ලියන්න දෙක කියලා දාලා වෙනම ලියන්න. එබනයිට් දණ්ඩක්ගෙන ඡේද රෙදි කැබැල්ලක ඇතිල් වූ විට එබනයිට් දණ්ඩක්ගෙන ඡේද රෙදි කැබැල්ලක ඇතිල් වූ විට එහිදීද එබනයිට් දණ්ඩක්ගෙන ඡේද රෙදි කැබැල්ලක ඇතිල් වූ විට එහිදීද එබනයිට් දණ්ඩ ධන ලෙස ආරෝපණය වේ. ධන කියන එක වෙන පාට පෑනක කියන්න. එබනයිට් දණ්ඩ ධන ලෙස ආරෝපණය වේ. ඡේද රෙදි කැබැල්ල ඍණ ලෙස ආරෝපණය වේ. ඍණ කියන එක වෙන පාට පෑනක කියන්න. ඡේද රෙදි කැබැල්ල පැන අයින් කළා ඍණ ලෙස ආරෝපණය වේ. හරිද? ඒක දාලා මේ යට එක ඇඳ ගන්න. මේ එබනයිට් දණ්ඩ ඇඳලා එබනයිට් දණ්ඩ කියලා නම් කරගෙන ඡේද රෙදි කැබැල්ල ඇඳලා ඒක නම් කරගන්න. හරි නේද? හරිනේ. දැන් මොකද්ද ළමයි? අවස්ථා දෙකක් අපි කතා කරා. හරි. වීදුරු දණ්ඩක් අරගෙන එයා ඡේද රෙදි කෑල්ලක ඇතිල්ලුවත් හරිද? එයා ඡේද රෙදි කෑල්ලක ඇතිල්ලුවත් දණ්ඩට ධන රෙද්දට ඍණ නේද? දණ්ඩට ධන රෙද්දට ඍණ. දේශීනේ. හරි. එබනයිට් දණ්ඩක් අරගෙන ඡේද රෙදි කෑල්ලක ඇතිල්ලුවත් දණ්ඩට ධන රෙද්දට ඍණ. හරි. දණ්ඩට ධන රෙද්දට ඍණ. දැන් අපි මේ තව අවස්ථාවක් ගන්නවා. හරි. මේක මේ එබනයිට් දණ්ඩක් ගන්න. හරි. එබනයිට් දණ්ඩ මෙන්න එබනයිට් දණ්ඩ. හරි. මේ එබනයිට් දණ්ඩ හරි. දැන් අපි ගන්නවා එබනයිට් දණ්ඩ. හරිද? එබනයිට් දණ්ඩක් අර ගන්නවා. හරි. මේ එබනයිට් දණ්ඩ එයා අතුල්ලන්නේ ලෝම රෙදි කෑල්ලක. හරි. මේ එබනයිට් දණ්ඩ අතුල්ලන්නේ ලෝම රෙදි කෑල්ලක. හරි. අපි නිකන් ලෝම රෙදි කෑල්ල මෙහෙම මාක් කරමු. හරි. මේ මොකක්ද ඇන්දේ? ලෝම රෙදි කෑල්ල. හරි. ලෝම රෙදි කෑල්ලක් සත්තුන්ගේ ලෝම තියෙනවන්නේ. සත්තුන්ගේ ලෝම තියෙන්නේ. ලෝම වලින් හදන ලොන් රෙදි තියෙන්නේ. ලෝම රෙදි. හරි. ලෝම රෙදි කෑල්ලක මේ එබනයිට් දණ්ඩක් අරගෙන අතුල්ලනවා. හරි. ලෝම රෙදි කැබැල්ල. හරි. ලෝම රෙදි කැබැල්ල. ඊට පස්සේ මෙයා කවුද? එබනයිට් දණ්ඩ. හරි. එබනයිට් දණ්ඩ. හරි. දැන් මොකද්ද කරනවා කිව්වේ? දැන් අපි මේ
එබනයිට් දණ්ඩක් අරගෙන ලෝම රෙදි කෑල්ලක අතුලන. ලෝම සත්තුන්ගේ ලෝම තියෙනවනේ. හරි. ලෝම සත්තුන්ගේ ලෝම අරගෙන හදන ලොම් රෙදි. හරි. ලොම් රෙදි කෑල්ලක් අරගෙන මේ ඒක අතුල්ලනවා මේ එබනයිට් දණ්ඩේ. හරි. එතකොට වෙන්නේ වෙන වැඩක්. මොකක්ද? මේ එතකොට වෙන්නේ ලෝම රෙද්දට යනවා ධන ආරෝපණ. හරි. ලෝම රෙද්ද තමයි ධන ලෙස ආරෝපණය වෙන්නේ. හරි. හරි. ඒක මතක තියාගන්න. හරි. එබනයිට් දණ්ඩ නෙවෙයි ලෝම රෙද්ද තමයි ධන විදියට ආරෝපණය වෙන්නේ. හරි. ලෝම රෙද්ද ධන විදියට ආරෝපණය වෙන්නේ. එයා ධන විදියට ආරෝපණය වෙන්නේ. ඒක මතක තියාගන්න. හරි. ලෝම රෙද්ද එතකොට ධන විදියට ආරෝපණය වෙන්නේ. ඒතර එබනයිට් දණ්ඩට යන්නේ මොන ආරෝපණද? ලෝම රෙද්ද තමයි ධන විදියට ආරෝපණය. හරි. මේ ලෝම රෙද්ද විශේෂයි. ලෝම සත්තුන්ගේ ලෝම වලින් හදපු ලොම් රෙදි. ඒවා මේ මොකක් වෙනවද එතකොට? ඒවට තමයි ලෝම රෙද්දට තමයි ධන ආරෝපණය යන්නේ නේ. ලෝම රෙද්දට ධන එබනයිට් දණ්ඩට ඍණ. නේ. එබනයිට් දණ්ඩට ඍණ. එබනයිට් දණ්ඩට ඍණ ආරෝපණය. හරි. එබනයිට් දණ්ඩට මොනවද යන්නේ? ඍණ ආරෝපණය යන්නේ. ඒතකොට එබනයිට් දණ්ඩ ධන විදියට ආරෝපණය වෙන්නේ නැහැ. හරි. එබනයිට් දණ්ඩ ඍණ. ලෝම රෙද්ද තමයි ධන. හැම වෙලාවෙම මතක තියාගන්න ලෝම රෙද්ද ගෑවුනොත් ලෝම රෙද්ද ධන කියලා. හරි. ලෝම රෙද්දක් ගෑවෙනවා නම් ලෝම රෙද්ද ධන. හරි. එබනයිට් දණ්ඩ ඒ වෙලාවේ තියෙන ලෝම රෙද්දත් එක්ක නම් වැඩේ සෙට් කරන්නේ. ලෝම රෙද්ද නම් පරිමදින්නේ. හරි. ලෝම රෙද්ද ධන විදියට ආරෝපණය වෙනවා නම් එබනයිට් දණ්ඩට ඍණ ආරෝපණය ඉතුරු වෙන්නේ. හරිද? දැන් තුන අවස්ථාව කියලා දාලා ලියා ගන්න. තුන අවස්ථාව. හරි. එබනයිට් දණ්ඩක්ගෙන වෙන පාට පෑනකින් ලෝම රෙදි කැබැල්ලක එබනයිට් දණ්ඩක්ගෙන වෙන පාට පෑනකින් ලෝම රෙදි කැබැල්ලක හරි පෑන මාරු කරලා ඇතිල් වූ විට ලෝම රෙදි කැබැල්ල ධන ලෙස ආරෝපණය වේ. ලෝම රෙදි කැබැල්ල ධන ලෙස ආරෝපණය වේ. එබනයිට් දණ්ඩ ඍණ ලෙස ආරෝපණය වේ. හරි. එබනයිට් දණ්ඩ ඍණ ලෙස ආරෝපණය වේ. හරිද ළමයි? එතකොට මේ ලෝම රෙදි කැබැල්ලකින් වැඩේ කරොත් ලෝම රෙද්දට යන්නේ වැඩේ ධනනේ. ලෝම රෙද්දට යන්නේ ධන. හරි. ලෝම රෙදි කැබැල්ලට යන්නේ ධන. ඒක මතක තියාගන්න. ලෝම රෙදි කැබැල්ල ගෑවෙනවා නම් එයා කොහෙතන හරි ලෝම රෙදි කැබැල්ල ගෑවුනොත් රෙදි කැබැල්ලට යන්නේ ලෝම රෙදි කැබැල්ලට යන්නේ ධන ආරෝපණය. හරි. ඕ මේක ඇඳගත්ත නේද කට්ටිය? ඇඳගන්න නැති මං හිතන්නේ මේක. හරි. හරිද? එතකොට අපි මේ කතා කරපු අවස්ථා තුනක් කතා කරානේ. එතකොට මම මේ හම්බුලේස අවස්ථා කීපයක් අහනවා. හොඳේ. මේවට උත්තර දෙන්න. හරිද? මේවට උත්තර දෙන්න ඕනේ. හරිද? දැන් මං ගන්නවා මොකක්ද? මං ගන්නවා එබනයිට් දණ්ඩක්. හරි. එබනයිට් දණ්ඩක් අරගන්නවා. මේක එබනයිට් දණ්ඩ. හරි. දැන් මේ ඔව්. හරි. එබනයිට් දණ්ඩක් ගන්න මොකද්ද ගන්න? මං මේ එබනයිට් දණ්ඩක් ගත්තා. හරි. එබනයිට් දණ්ඩක් අරගෙන මේක ලෝම රෙද්දක්. හරි. ලෝම රෙද්දක් මේක. හරි. මේක ලෝම රෙද්දක්. හරි. මේක එබනයිට් දණ්ඩ. යන්න විතර ලියන්නේ. හරි. එබනයිට් දණ්ඩ ලෝම රෙද්දක පිරිමදිනවා. හරි. එබනයිට් දණ්ඩ ලෝම රෙද්ද පිරිමදිනවා. මොකද්ද එහෙනම් එබනයිට් දණ්ඩට එන්නේ? හරි. ලෝම නම් ලෝම රෙද්ද ගෑවෙනකොට මොකද්ද අපි දන්නවා ලෝම රෙද්ද කියනකොටම ලෝම රෙද්ද ධන ආරෝපිත. එනේ. ලෝම රෙද්දට තමයි ධන ආරෝපිත. හරි. එබනයිට් දණ්ඩට ඍණ ආරෝපණය යන්නේ නේ. එබනයිට් දණ්ඩට යන්නේ ඍණ ආරෝපණ. හරි. දැන් මම තව අවස්ථාවක් කියනවා. හරිද? දැන් මම වීදුරු දණ්ඩක් ගන්නවා. හරි. වීදුරු දණ්ඩක් අරගෙන වීදුරු දණ්ඩ පිරිමදිනවා ඡේද රෙද්දෙන්. හරි. වීදුරු දණ්ඩ ඡේද රෙද්දෙන් පිරිමැද්දොත් දණ්ඩට ධන රෙද්දට ඍණ. මම ගොන්නේ සාමාන්‍ය විදියට නම් ඡේද රෙද්දෙන් නම් පිරිමදින්නේ දණ්ඩට ධන රෙද්ද ඍණ. එබනයිට් දණ්ඩක් ගන්න. එබනයිට් දණ්ඩත් ඡේද රෙද්දෙන් පිරිමදින්නේ. එහෙනම් ඒ ඡේද රෙද්දෙන් දණ්ඩට ධන එබනයිට් දණ්ඩට ධන රෙද්දට ඍණ. හරි. ලෝම රෙද්දෙන් පිරිමැද්දොත් තමයි ලෝම රෙද්දට ධන ආරෝපණය යන්නේ. හරිද නේද? එන්න මම මාතෘකාව ලියන්න. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. හරි. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය.
මොකක්ද? ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශක. හරි. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශක. මාතෘකාව ලියවද? හරිද නම්? දැන් මෙන්න මේකේ වැඩි. හරි. විද්‍යාගාරේ තියෙන උපකරණයක්. මොකක්ද? දැන් අපිට මේ මෙහෙමනේ. දැන් අපි මේ විද්‍යුත් ආරෝපණ මයින්න විදියක් තියෙන්න බෑ අපිට. හරිද? ඒක මයින්න මේ උපකරණයක් හදලා තියෙනවා ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශක. විද්‍යාගාරේ තියෙන ලැබ් එකේ තියෙනවා ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකේ පොඩි උපකරණයක්. හරිද? මේකේ වැඩේ තමයි හරිද? මේකේ මෙතන මෙහෙම කැලලක් තියෙනවා මේකේ අර ස්වර්ණපත්‍ර රත්තරන් තුනී රත්තරන් පත්‍ර දෙකක්. හරි. තුනී රත්තරන් පත්‍ර දෙකක්. රත්තරන් පත්‍ර දෙකක් තියෙනවා. ඒකයි මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය කියන්නේ. හරි. ඒකේ මේ ඇතුලේ තියෙනවා මේ කැලේ රත්තරන් පත්‍ර දෙකක්. හරි. මේ රත්තරන් පත්‍ර දෙකක්. හරි. ඒකයි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය කියන්නේ. හරි. දැන් මෙයාට අපි ලං කරනවා දාවන්නම ඕනේ නැහැ. හරිද? මෙයාට අපි මේ ලං කරාම හරිද? මෙයාට ලං කරාම මේ අපි හිතමු මේක වීදුරු දණ්ඩක් මම හොඳ වීදුරු දණ්ඩක් මොනවෙන් පිරිමැදපුද? මතෙන් කියන්නවා. වීදුරු දණ්ඩ දන වෙනවා කොහොමද ඡේදරෙත් දෙන්නේ පිරිමැදින් වීදුරු දණ්ඩනේ. ඡේදරෙත් පිරිමැද්දම දන වෙනවා නේ. දණ්ඩ දන නෙවෙන්නේ. හරි. වීදුරු දණ්ඩක් හරි මොකක් හරි වීදුරු දණ්ඩක්ම වෙන්න ඕනේ මොකක් හරි ආරෝපිත වේ වස්තුවක් තියෙනවා. මෙන්න මේ තැටිය වගේ එකක් තියෙනවා. මේකේ තැටිය උඩින් තියෙනකොටම මේ ලං වෙලා තිබ්බ මෙතන මේ ස්වර්ණපත්‍ර දෙක ලං වෙලා තියෙන්නේ. හරි. ලං වෙලා තියෙන්නේ. හරි. මේ ලං වෙලා තිබ්බ ස්වර්ණපත්‍ර දෙක පේන්නේ මේ ලං වෙලා තිබ්බ ස්වර්ණපත්‍ර දෙක ඈත් වෙනවා. හරි. මේක ඈත් වෙනවා. හරි. මේ ස්වර්ණපත්‍ර දෙක ඈත් වෙනවා. හරි. ස්වර්ණපත්‍ර දෙක ඈත් වෙනවා මේ වීදුරු දණ්ඩේ හරි මොකක් හරි ආරෝපිත වස්තුවක් තියපු ගමන්. ඒකෙන් තමයි මේ ආරෝපණයම එන්නේ. හරි. ගොඩක් ඈත් වුණොත් ගොඩක් වැඩි ආරෝපණය. හරි. පොඩ්ඩයි නම් ඈත් වෙන්නේ පොඩ්ඩයි ආරෝපණය තියෙන්නේ. හරිද? එතකොට මේක තමයි උපකරණ. ස්වර්ණපත්‍ර විද්‍යුත්. මේක ඇඳ ගන්නකො. මේක ඇඳ ගන්න. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ කෙල්ලෙල මේක ඇඳ ගන්න. දැන් ලියා ගන්න. ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය භාවිතා කරයි. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය භාවිතා කරයි. ආරෝපිත වස්තුවක් ඉහළින් ඇති තැටි අසලට ලං කළ විට ස්වර්ණපත්‍රය එකිනෙකින් ඈත් වීම සිදුවේ. ආරෝපිත වස්තුවක් ඉහළින් ඇති තැටි අසලට ලං කළ විට ස්වර්ණපත්‍රය එකිනෙකින් ඈත් වීම සිදුවේ. හරිනේ. ළමයි එතකොට මේ මෙහෙමයි. දැන් මේ හිතන්නකො පත්‍ර දෙක තියෙන්නේ. හරි. මේ පත්‍ර දෙක තියෙන්නේ. හරිද? මේ පත්‍ර දෙක මේ උඩින් තියෙන තැටියේ මොකක් හරි ආරෝපිත වස්තුවක් ගාපු ගමන් මෙහෙම ඈත් වෙනවා. හරි. ඒ ඈත් වෙන්නේ ගොඩක් ඈත් වෙනවා ගොඩක් ආරෝපිත වස්තුවක් නම්. හරි. ඒ ඈත් වෙන විදිහට මෙතන තියෙනවා මේක මයින්න පාඨාංක සටහන් කරලා. හරි. එකෙන් මැනගන්න පුළුවන්. හරිද ළමයි? ලොකු දෙයක් ඕනේ මේ ස්වර්ණපත්‍ර තියෙනවා
ආරෝපිත වස්තු ගෑවුනාට පස්සේ මේ උඩින් තැටියෙන් තියුවම මේ දෙක ඈත් වෙනවා කියන එක දැනගත්තම ඇති. හරිද? දැන් මාතෘකාවක් ලියන්න. ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවීම වෙන මාතෘකාවක්. ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවීම. හරි. ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවීම. දැන් මෙන්න මෙහෙමයි ළමයි මේක. හරිද? ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවීම තමයි මාතෘකාව. හරි. දැන් මේ මගේ මොකක්ද? වීදුරු දණ්ඩ. හරිද? මේ අඳින වීදුරු දණ්ඩ. හරිද? දැන් පිරිමදින්න නැතුව පිරිමැදීමට පෙර. හරි. පිරිමැදලා නැහැ. පිරිමැදීමට පෙර. හරි. පිරිමැදීමේදී හරි. පිරිමැදීමෙන් පසු. හරි. පිරිමැදීමෙන් පසු මොකක්ද? පිරිමැදීමට පෙර, පිරිමැදීමේදී, පිරිමැදීමෙන් පසු. හරි. දැන් මේ මම වීදුරු දාන්න තියෙන්නේ මගේ. හරි. මේ මගේ මොකක්ද? වීදුරු දාන්න. හරිද? මේ මගේ වීදුරු දාන්න. හරි. දැන් මම පිය දාන්නේ මේ ඡේද රෙද්දකින් පිය දාන්නේ. හරි. ඡේද රෙද්දකින් තමයි පිය දාන්නේ. හරිද? විදුරු දාන්න අපි ඡේද රෙද්දෙන් පිය දානවා කියලා කතා කරේ නේද? ඡේද රෙද්දෙන් පිය දාන. හරිද? දැන් ළමයි මෙහෙමයි කතාව. අපි දැන් මේ මොකද්ද කිව්වේ? ද්‍රව්‍ය තියෙනවා. හරි. ද්‍රව්‍ය පිරිමදිද්දී ඒවයි ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා. හරි. කොහොමද ඇති වෙන්නේ කියලා කිව්වේ නෑනේ. හරි. දැන් ළමයි මේ වස්තුවක ගත්තොත් ආරෝපණ ಜಾති දෙකම තියෙනවා. හරි. දැන් හිතන්නකෝ එබනයිට් දණ්ඩ අපි ගත්ත යම මොකද්ද? වීදුරු දණ්ඩ ගත්තා, එබනයිට් දණ්ඩ ගත්තා. හරි. ලෝම රෙදි කෑලි, ඡේද රෙදි කෑලි ඕනෙම දෙයක්. හරි. ඕනෙම දෙයක තියෙනවා මොනවද ළමයි? ධන ආරෝපණක් තියෙනවා, ඍණ ආරෝපණක් තියෙනවා. හරි. ධන ආරෝපණ වලට ඍණ ආරෝපණ සමානයි. හරි. ධනට ඍණ කැපෙනවනේ. හරි. ඒකයි මේ පිරිමදින්න කලින් එයාලගේ මොකක් නැත්තේද? එයාලගේ ආරෝපණයක් නැහැ. ඇයි? ධනයි ඍණයි දෙකම කැපෙනවනේ. ධන ආරෝපණ සමානයි, ඍණ ආරෝපණ සමානයි. හරි. මෙයාගේ මොනවද තියෙන්නේ? ධන ආරෝපණක් තියෙනවා, ඍණ ආරෝපණක් තියෙනවා. හරි. මෙයාගේ මේ ඍණ ආරෝපණක් තියෙනවා. ඊට සමාන මොන ආරෝපණ? ධන ආරෝපණක් තියෙනවානේ. ධන ආරෝපණක් තියෙනවා. හරි. ඊට සමාන ධන ආරෝපණ තියෙනවා. හරි. දැන් පිරිමදිද්දි වෙන්නේ මෙන්න මේ ඍණ ආරෝපණ ටික. මේ මම අපි කිව්වේ වීදුරු දාන්න ඡේද රෙද්දෙන් පිරිමදින. පිරිමදිනකොට මෙන්න මේ ඍණ ආරෝපණ ටික. හරිද? මේ ඍණ ආරෝපණ ටික මෙන්න මෙයාට යනවා. කාටද යන්නේ? මෙන්න මේ ඡේද රෙද්දට. හරි. මේ ඍණ ආරෝපණ ටික ඡේද රෙද්දට යනවානේ. මේක ඡේද රෙද්දනේ. හරිද ළම? මොකක්ද දැන් වෙන්නේ? මේ පිරිමදිද්දි හරි. පිරිමදිද්දි මේ දණ්ඩේ තිබ්බ ඍණ ආරෝපණ ටික කාට යනවද? ඡේද රෙදි කෑල්ලට යනවා. හරි. එතකොට දණ්ඩේ මොනවද ඉතුරු වෙන්නේ? හරි. එතකොට දණ්ඩේ ඉතුරු වෙනවා මොන ආරෝපණ ටික? ධන ආරෝපණ ටික දණ්ඩේ ඉතුරු වෙනවා නේ. හරි. ධන ආරෝපණ ටික පිරිමැදලි වරුණාම දණ්ඩේ ඉතුරු වෙනවා. රෙද්ද තියෙන්නේ මොනවද? රෙද්ද තියෙන්නේ ඍණ ආරෝපණ. අපි කියවන රෙද්දට ඍණ යන්නේ කියලා නේ. රෙද්දට යන්නේ මොනවද? ඍණනේ. රෙද්දට ඍණ යන්නේ. දණ්ඩට ධන යන්නේ. හරිද ළමයි? දැන් මෙන්න ඔන්න කතාව පැහැදිලි. මොකක්ද වෙන්නේ? හැම වස්තුවකම හරි. හැම වස්තුවකම මේ පෑන ගමු. මේ පෑන ගත්තත් ඔයාලා පාවිච්චි කරන පොත ගත්තත් මේ වීදුරු දණ්ඩ, එබනයිට් දණ්ඩ, ලෝම රෙද්ද, ඡේද රෙද්ද, PVC බට ඕන එක. හරි. ඕන එක තියෙනවා මොනවද? ධන ආරෝපණක් තියෙනවා, ඍණ ආරෝපණක් තියෙනවා. හරිද? ඒ ධන ආරෝපණ, ඍණ ආරෝපණ දෙකම තියෙන හින්දා යාලට කිසිම ආරෝපණයක් නැහැ. හරිද? මේ සමස්ත ආරෝපණයක් නැහැනේ. සමස්ත ආරෝපණයක් නැහැ යාලට. හරි. පිරිමදිනකොට යාලගේ තියෙන ආරෝපණ යනවා අනිත් වස්තු වලට. මේ වීදුරු දණ්ඩ ඡේද රෙදි වලින් පිරිමදිද්දී
මෙන්න මේ ඍණාරෝපණ ටික කාට යනවද? රෙද්දට යනවා. ඍණාරෝපණ ටික රෙද්දට යනවා. ඍණාරෝපණ ටික රෙද්දට යනවා. ඒකනේ අපි කිව්වේ රෙද්ද ඍණ වෙන්න ඍණාරෝපණ ටික රෙද්දට යනවා. එතකොට පිරිමැදලි වුණාම දණ්ඩට ධනාරෝපණය, රෙද්දට ඍණාරෝපණය විතර. හරිනේ. ඔන්න ඔක තමයි වැඩේ. හරි දැන් අපි ඔක ලියාගමු. මේක ඇඳගන්න. ඉබනයිට් දණ්ඩ, PVC බට, ලෝම රෙදි, වීදුරු දණ්ඩ ආදී සියලුම වස්තුන්හි ධන හා ඍණ ආරෝපණ වර්ග දෙකම පවතී. ධන හා ඍණ ආරෝපණ වර්ග දෙකම පවතී. ධන හා ඍණ ආරෝපණ වර්ග දෙකම පවතී. පිරිමැදීමේදී එම වස්තුවල ආරෝපණ අනිත් වස්තු වලට ගමන් කරයි. පිරිමැදීමේදී එම වස්තු වලින් ආරෝපණ අනිත් වස්තු වලට ගමන් කරයි. එබැවින් පිරිමැදීමේදී වස්තුන් ආරෝපණය කළ හැකියි. හරිද ළමයි? ඕක තමයි කතන්දරය. හරි. වස්තු වලට ආරෝපණ වර්ග දෙකම තියෙනවා. හරි. දෙකම තියෙනවා. පිරිමැදිද්දී යාලගේ ආරෝපණ අනිත් වස්තුවකට යනවා. යන හින්දා ඒ වස්තු දෙක ආරෝපණය වෙනවා. මොනකයි කතන්දරය. හරි. හරිද නම් දැන් මේව මාතෘකාව ලියා ගන්න. හරි. ආරෝපිත වස්තු ස්පර්ශ කිරීම. ආරෝපිත වස්තු ස්පර්ශ කිරීම. මොකද්ද ළමයි? ආරෝපිත වස්තු ස්පර්ශ කිරීමනේ. අපි යන්නේ ආරෝපිත වස්තු ස්පර්ශ කරන්න. හරිද? ආරෝපිත වස්තු ස්පර්ශ කරන්න. හරි. දැන් අපි ගන්නවා අර වගේම වීදුරු දණ්ඩ. හරි. ධනාරෝපිත වීදුරු දණ්ඩ. හරි. මේ දැන් මතක නම් කියන්න බලන්න. වීදුරු දණ්ඩ ධනාරෝපණ වෙන්නේ කොහොමද? මොන රෙද්දකින් පිරිමැද්දොත්? ඡේද රෙද්දකින් පිරිමැද්දොත් නේ. දණ්ඩට ධන රෙද්දට ඍණනේ යන්නේ. හරිද? ඒ වගේම එබනයිට් දණ්ඩත් මොකක්ද වෙන්නේ? එබනයිට් දණ්ඩ ඡේද රෙද්දෙන් පිරිමැද්දොත් ඡේද රෙද්දෙන් පිරිමැද්දොත් රෙද්දට ඍණ දණ්ඩට ධන. නේද? හැබැයි එබනයිට් දණ්ඩ ලෝම රෙද්දෙන් පිරිමැද්දොත් මොකද්ද? දැන් දන්නවද? ලෝම රෙද්දට යන්නේ ධන. හරි. ලෝම රෙද්දට යන්නේ ධන. එහෙනම් එබනයිට් දණ්ඩේ ඍණ තමයි. හරි. දැන් මේ වීදුරු දණ්ඩ නම් මේක ඡේද රෙද්ද වලින් පිරිමැද්ද වීදුරු දණ්ඩන්නේ. වීදුරු දණ්ඩ. උවරන්න තුල ලියාගම ඡේද රෙද්ද වලින් පිරිමැදි කියලානේ. ඡේද රෙද්ද වලින් පිරිමැදි. රෙදි වලින් පිරිමැදි. හරි. ඡේද රෙදි වලින් පිරිමැදි වීදුරු දණ්ඩක් ගන්න නේ. හරිද? ඡේද රෙදි වලින් පිරිමැදි වීදුරු දණ්ඩ. හරි. දැන් මම තව එකක් ගන්නවා මොකද්ද? ඍණ කෙනෙක් ගන්න. ඍණ කෙනෙක්ට මතක නම් කියන්න. කවුද ඍණ කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම දණ්ඩ? හරි. මොන දණ්ඩද? වීදුරු දණ්ඩක් ඍණාරෝපණ වෙච්ච අවස්ථාවක් අපි කතා කරේ නෑනේ. හැබැයි එබනයිට් දණ්ඩ ලෝම රෙදි වලින් පිරිමැද්දොත් කොහොමද? එබනයිට් දණ්ඩ ලෝම රෙදි වලින් පිරිමැද්දොත් මොකක්ද? ඍණනේ. නේ. අපි එහෙනම් එබනයිට් දණ්ඩක් ගමු. හරි. හරිද ළමයි? දැන් අපි ගත්තා මේ වීදුරු දණ්ඩ ඊට පස්සේ එබනයිට් දණ්ඩක් ගන්න. හරි. ඒකේ ආරෝපණය මොකද්ද? එබනයිට් දණ්ඩේ ආරෝපණය
ඍණ. එබනයිට් දැන් මතක නම් කියන්නේ. එබනයිට් දණ්ඩ ඍණ වෙන්න ආරෝපණය කරන්න නම් මොකෙන්ද පිරිමදින්න? හරි. මොකෙන්ද පිරිමදින්න ඕනේ? එබනයිට් දණ්ඩ ඍණ වෙන්න ආරෝපණය කරන්න නම් පිරිමදින්න ඕනේ ලෝම රෙද්දෙන්නේ. ලෝම රෙද්දෙන්නේ පිරිමදින්න ඕනේ. අපි ඒකත් ලියමුනේ. ලෝම රෙද්දෙන් පිරිමද. හරි. ලෝම රෙද්දෙන් පිරිමද. හරි. ලෝම රෙද්දෙන් පිරිමද. එබනයිට් දණ්ඩනේ. හරිනේ. දැන් ඔන්න මේ දෙක ස්පර්ශ කරලා නැහැ. හරිද? මේ දෙක ස්පර්ශ කරලා නැහැ. හරි. මේ මොකද්ද? ස්පර්ශ කිරීමට ස්පර්ශ කිරීමට පෙර කියලා ලියු. හරි. ප්‍රශ්නයක් නැහැ නේද? ස්පර්ශ කිරීමට පෙර වීදුරු දණ්ඩට ධන තියෙනවා. එබනයිට් දණ්ඩ රෝම රෙදි වලින් පිරිමැදපෙකට ඍණ තියෙනවා. දැන් මම මේ දෙන්නේ ස්පර්ශ කරනවා. හරි. දැන් මොකද්ද මම කරන්නේ? මේ එබනයිට් දණ්ඩයි වීදුරු දණ්ඩයි ස්පර්ශ කරනවා. හරි. ස්පර්ශ කළ පසුනේ. ස්පර්ශ කළ පසු. හරිද? ස්පර්ශ කළ පසු. හරි. හරිද? දැන් ස්පර්ශ කළ පසු මොකක්ද? ස්පර්ශ කරාට පස්සේ දැන් වෙනව වැඩ. හරිද? දැන් මෙයාගේ වැඩිපුර තියෙනව මොනවද? මෙයාගේ කාගේද? මෙන්න මේ එබනයිට් දණ්ඩ. හරි. එබනයිට් දණ්ඩ වැඩිපුර තියෙනවා ඍණ. වීදුරු දණ්ඩ වැඩිපුර තියෙනවා ධන. හරි. මේ වැඩිපුර තියෙන කට්ටිය දෙනවනේ නේ. වැඩිපුර තියෙන කට්ටිය දෙනවන්නේ. හරි. වැඩියෙන් තියෙන දේවල් දෙනවනේ. ඒ වගේ තමයි මේ මෙයාගේ වැඩිපුර තියෙන ධන මෙයාට දෙනවා. කාටද? එබනයිට් දණ්ඩට මෙන්න මේ එබනයිට් දණ්ඩ තියෙන ඍණ දෙනවා කාටද? එබනයිට් දණ්ඩ තියෙන ඍණ දෙනවා වීදුරු දණ්ඩට. හරි. මොකක්ද වෙන්නේ? මෙයාට මේ එබනයිට් දණ්ඩ තියෙන ඍණ දෙනවා මෙයාට. හරි. ඍණ ආරෝපණ යනවා මෙයාගේ. මේ එබනයිට් තියෙන වැඩිපුර තියෙන ධන ආරෝපණ මෙයාට යනවා. එහෙම ගිහිල්ලා අන්තිමට මේ දෙක මොකක් වෙනකන් යයිද? කවදා හරි මේ ආරෝපණ දෙක උදාසීන වෙනකම්ම යනවා. කියන්නේ කිසිම ආරෝපණයක් නැති වෙනකම්ම යනවා. ඇයි නේ? එහෙම යන්න එපානේ හරින. මෙයාගේ තියෙන ඍණ ආරෝපණ මොකක් වෙනවද? මෙයාට යනවා. මෙයාගේ තියෙන ධන ආරෝපණ මෙයාට යනවා. හරි. කවදා හරි මේ දෙන්න ආරෝපණ නැත්තරම නැති වෙනකම් මේක වෙනවා. හරි. ඒකට උදාසීන වෙනකම්ම මේක යනවා. හරිද? මේක තමයි වෙන්නේ. මොකක්ද වෙන්නේ? එතකොට මොකක්ද වෙන්නේ? දෙකේම තියෙන ආරෝපණ හුව මාරු වෙනවා. මොන මාරුද? හුව මාරු වෙනවා. හරි. ආරෝපණ දෙක හුව මාරු වෙනවා. හරි. ආරෝපණ හුව මාරු වෙලා දෙකම උදාසීන වෙනවා. හරිද? දැන් මොකක්ද වෙන්නේ? ස්පර්ශ කිරීමෙන් පසු ගමු අපි. හරි. ස්පර්ශ කිරීමෙන් පසු මොකක්ද? මෙයාලගේ ආරෝපණ නැහැ. හරි. ආරෝපණ නැහැ. ස්පර්ශ කරපසු හරිද? මොකක්ද නැත්තේ? මේ දෙන්න උදාසීන නෑනේ. මේ දෙන්නම උදා මොන සීනද? උදාසීන නෑනේ. දෙන්නම උදාසීන. හරි. කියන්නේ කිසිම ආරෝපණයක් නැහැ. හරිද? දැන් මේ තුන ලියා ගන්න. මේ දෙන්න තනියෙන් ලියාගෙන තනියෙන් මේ ටික ලියා ගන්න. හරි. තනියෙන් බලන්න නැතුව බෝඩ් එකේ බලන්න නැතුව මේ තුන ලියා. වීදුරු දණ්ඩ ඡේද රෙදි වලින් පිරිමැදපු එබනයිට් දණ්ඩ ලෝම රෙදි වලින් පිරිමැදපු. හරි. මේ ස්පර්ශ කිරීමට පෙර ස්පර්ශ කරාම ස්පර්ශ කිරීමෙන් පසු උදාසීන වෙන විදිහ. හරි. හරි. ඡේද රෙදි වලින් පිරිමැදි වීදුරු දණ්ඩක් හා පාට මාරු කරලා වෙන පාටකින් ලෝම රෙදි වලින් පිරිමැදි. ලෝම රෙදි වලින් පිරිමැදි. කලින් ලියපෑනෙම්ම එබනයිට් දණ්ඩක් සලකමු. එබනයිට් දණ්ඩක් සලකමු. හරි. වීදුරු ඡේද රෙදි වලින් පිරිමැදි වීදුරු දණ්ඩක් සහ ලෝම රෙදි වලින් පිරිමැදි එබනයිට් දණ්ඩක් සලකමු. හරි. එහිදී
ස්පර්ශ කිරීමේදී එබනයිට් දණ්ඩේ වූ වැඩිපුර ඍණාරෝපණ වීදුරු දණ්ඩටද වීදුරු දණ්ඩේ වූ වැඩිපුර ධනාරෝපණ එබනයිට් දණ්ඩටද කළායයි. අවසානයේදී දඬු දෙකම උදාසීන වේ. හරිද ළමයි? එතකොට මේ අපි කතා කරා වස්තුන් මොනවද කතා කරා වස්තුන් පිරිමැදීදී මොනවද? එයාලගේ ආරෝපණ හටගත්ත ආකර්ෂණ විකර්ෂණ හටගත්ත. හරි. ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නේ කොහොමද කියන එක අපි කතා කරා. හරි. කතා කරා. ඊට පස්සේ මේ එක ද්‍රව්‍ය එබනයිට් දණ්ඩ වීදුරු දණ්ඩ කොහොමද මේ ලෝම රෙදි වලින් පිරිමැද්දොත් සේද රෙදි වලින් පිරිමැද්දොත් කොහොමද කොහොමද ආරෝපණ වෙන්නේ කියලා ඒක කතා කරා. හරි. ඉතින් කතා කරලා සරණපත්‍ර විද්‍යුත් දර්ශකේ මයින්න ගන්නවා කිව්වා. හරි. එතකොට මොකද්ද මයින්න ගන්නේ? සරණපත්‍ර විද්‍යුත් දර්ශකය. හරි. ස්ථිති විද්‍යුත් ආරෝපණ මයින්න ගන්නේ සරණපත්‍ර විද්‍යුත් දර්ශකය. විලියම් ගිල්බර්ට් තමයි මුලින්ම මොන හොයාගත්තේද? ස්ථිති විද්‍යුත් ආරෝපණ හොයාගත්තේ. හරි. එතකොට ඒක කතා කරා අවසානයේ මේ කොහොමද මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ මේ ඇති කරපු වස්තු ස්පර්ශ කරාම මෙයාලගේ උදාසීන වෙන එක මේ ආරෝපණ මොමාරු වෙන හැටි කතා කරා. හරිද? ඒතර මේ අපිට මේ ස්ථිති විද්‍යුතේ යෙදීම් ටික තමයි තියෙන්නේ. ස්ථිති විද්‍යුතේ යෙදීම් ටික මේකේ මම ඊළඟට කරනවා. හරිද? දැනට අපි මෙතනින් නවත්තමු. ඊළඟට ස්ථිති විද්‍යුත් ඊළඟ එකට අපි ස්ථිති විද්‍යුත් ආරෝපණ වල යෙදීම් කරාම තා පිටු දෙකක් විතර තියෙන්නේ පාඩම. ඒක ඉවරයි. හරිද? ඒතර මේ වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද? වීඩියෝ එකේ සම්පූර්ණ සවිස්තරාත්මකව නෝට් එක ලියලා තියරි පන්ති ඉන්නවා වගේ කතා කරා. හරිද? එහෙම කතා කරා. හරිද?